අයිබෝන් අපේ ගෞරව ජනතුමා මේ වීඩියෝ එක මම ජනතුමාට යවන්නේ. ඇත්තටම මේ ලංකාවේ ඇත්තටම මීට ඉස්සලා කරපු දේවල්, ඇතිවෙච්ච දේවල්, මිනිස්සු කරගත දේවල් සියලු දෙයක්ම හිතනකොට ඇත්තටම මට කියන්න බෑ අපිට. අයි කියන මගේ යාළුවන්ටත් එක්ක මටත් එක්ක එහෙම තියෙන්නේ. මම ඉර නුවරඑළියේ නානුවේ කොට්ටාසේ මම ඉන්නේ. අපේ ජනතුමා කියන්නේ අපේ අනුර කුමාර තිරසන ජනතුමාට මම කියන්නේ. ඇත්තටම මේ 2017 අවුරුදු 6ක ළමයෙක්, ස්කෝල් ළමයෙක්, අවුරුදු 6ක ළමයෙක් නානුවේ සිංහල ස්කෝල් විද්‍යාලයට යන්න ආපු ළමයෙක්, 100ත් එක්ක ආපු ළමයෙක්. එතකොට ඔය ළමයට වෙලා ඇත්තටම පොඩි වයසේ පොඩි කොට කෙල්ලෙක්. ඔය ළමයා කායිරෙන් පනිනකොටම ඔය ළමයා වෙලි ලොරි එකේ වැදුනා. ඇත්තටම ජනතුමා මම කියන්නේ ජනතුමා මේක අනිවාර්යයෙන් මේ රෙකෝඩ් එක ආන්න ඕනේ. ඒක මම කියන්නේ. මේ කායිරේ වැදුනා ඔය ළමයා. ඔය ළමයා වැදුනට පස්සේ ඒ කියන්නේ මයංග ලොරිය. ලොරිය වල මයංග ලොරිය. ඔය ලොරියේ ජනතුමා නානුවේ නුවරඑළිය පැත්තෙන් පල්ලයට හැටන් පැත්තට එනකොට තමයි ඔය ලොරිය වැදුනේ. එතන සිංහල ස්කෝලට යනවත් එක්කම යන්නේ කායිරේමයි. ඒකත් දෙමළ ස්කෝලට යන්නේ නැති ඒ කායිරේමයි. සිංහල දෙමළ දෙගොල්ලන් බෙදෙන්නේ ඔතනින්. ඒතර ජනතුමානේ මෙහෙමයි උනේ. ඔය කායිරේ වෙච්ච ළමයාට ඔය ළමයාව ඇදගෙන ගිහිලා අඩි 100කට යහා දෙන්නේ පොලිසිය. පොලිසියෙන් දාලා ඔය ලොරියේ ඩ්‍රයිවර්ව බේරගෙන ගිහිලා පොලිසිය තියාගෙන ලොරිය අරවගෙන ආවෙත් පොලිසියෙන්මයි. කායිරේ වෙදිච්ච ළමයාව අඩි 150 එහාට ගිහිලා තමයි ඔක්කොම ඒගොල්ලෝ කරගෙන ආවේ. ඊට පස්සේ හිටපු මිනිස්සු වතුකර මිනිස්සු අපි නානුවේ ටවුම කියන්නේ ඉතින් අනිවාර්යයෙන් වතුකර මිනිස්සුනේ. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඊළඟට හැටන් නුවරඑළිය කොළඹ මාර්ගයේ එකම මාර්ගයේ නානුවේ ස්ටේෂන් එකට ඉස්සරහා. එතකොට ඉතින් අපි ඕගෙන කතා කරන්න ගිය නිසා අපි වතුකර දෙමළ කොල්ල 84 දෙනෙක්ව අරස් කරා. ඒකෙත් මාත් එකේ. මාත් ඒකේ ඉන්නේ. ඒතර අපේ ජනතුමා ඔතනින් 84 දෙනාම අරස් කරාට